මේක තැටියක් කියලා කියන අපේ ලෝකය. බලන්න. මේක තැටියක් නෙවෙයි මෝඩයෝ. සියලුම දෙනාට සුබ දවසක්. අද මේ වීඩියෝ එකෙන් බලමු මේ දැන් ඔයා දැක්ක AI වීඩියෝ එක කොහොමද ක්‍රියේට් කරන්න කියලා. රයිට්. මෙන්න මේ විදිහට flow කියලා සර්ච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Google Labs කියන URL එක යටතේ, ඒ කියන්නේ googlelabs.google කියන URL එක යටතේ මේ වගේ වෙබ්සයිට් එකක් එනවා. ඉතින් මේ සයිට් එකෙන් තමයි මේ දැන් සෝෂල් මීඩියා වල හැමතැනම යන AI වීඩියෝස් ක්‍රියේට් කරන්නේ. ඉතින් හරි සරලයි මේකෙන් ක්‍රියේට් කරන්න. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේ සයිට් එක ඇතුළට යන්න. සයිට් එක ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා create with flow කියලා එකක්. මේක ක්ලික් කරන්න. එතකොට මේ විදිහට අපිට පොඩි මැසේජ් එකක් එනවා. මෙතනින් get started දෙපුවාම අපි වරන් යනවා මෙන්න මේ වගේ තැනකට. මෙතනින් තියෙනවා sign in with Google කියලා. මේක ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ යාළුවා අපෙන් අහනවා experience and shape AI tools for creative. මේ යටතේ මෙන්න මේ දේවල් ටික අපිට ඊමේල් කරන්නද කියලා. ඉතින් මේව ටික් එකක් දාගන්න. දාලා next කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පහළට scroll කරාට පස්සේ මෙතන continue කියන එක appear වෙනවා. ඒක ක්ලික් කරන්න. right. දැන් ඔයාවිල් ඉන්නේ flow එකේ dashboard එක ඇතුළට. right. මෙතන ඇත්තම කිව්වොත් ඔයාලට new project එකක් තියක් කිසිම වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. මේක මුලින් subscribe කරන්න සිද්ධ වෙනවා. ඉතින් subscribe කරන්න නම් අපිට පළවෙනි මාසේ නොමිලේ මේ වැඩේ කරන්න පුළුවන්. ඊළඟ මාසේ ඉඳන් අපිට රුපියල් 6425ක් මේකට වැය වෙනවා. හැබැයි මේකේ තියෙන වාසිය තමයි අපිට මේක subscribe කරලා අපේ debit card details add කරාට පස්සේ අපේ මුදල් කැපෙන්න ගන්නේ අද ඔයා subscribe කරපු දවසේ ඉඳන් මාසයක් ගියාට පස්සේ. ඒ අතරතුර ඔයාලට පුළුවන් මේක ඕනනම් Tamanට අවශ්‍ය නැත්නම් cancel කරගන්න. ඉතින් අපි මුලින්ම මේකේ pro version එක අරගමු. මේක කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. මෙන්න මේ විදිහට මේක ක්ලික් කරාට පස්සේ අපෙන් මේ වගේ මැසේජ් එකක් ඇවිල්ලා මේ Google One Terms of Service එක පෙන්නනවා. මෙතන agree එක දෙන්න. ඊට පස්සේ අපිට බිලින් එක ඇවිල්ලා තිනවා. ඔයාලට පේනවා ඇති අද 1 month free trial එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. ඒ කියන්නේ අද ජූලි 17 අද ජූනි 17 ඔයාගේ මුදල් කැපෙන්න පටන් ගන්න ජූලි 17 වෙනිදා ඉඳන්. ඒ අතරතුරේ ඔයාලට පුළුවන් මේක cancel කරන්න. මෙතනින් කියලා තියෙනවා cancel anytime in subscriptions on Google Play. You won't be charged if you cancel before මෙතන ජුලයි 17 2025 කියලා තියෙන එකේ තේරුම තමයි ජූලි 17ට කලින් මේක කැන්සල් කරොත් කිසිම charge එකක් මේගොල්ලෝ ගන්නෙ නැහැ කියන එක. ඒ වගේම දවස් 7ක් ඇතුළත මේ trial period එක end වෙන්න දවස් 7ක් ඇතුළත මේගොල්ලෝ remind එකක් දෙනවා කියලා කියනවා. Tamanට අවශ්‍ය නම් කැන්සල් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනට අපිට සිද්ධ වෙනවා ආගේ visa card එක, ඒ කියන්නේ credit or debit card එක add කරගන්න. මම මේ වෙනකොට add කරලා තියෙන්නේ. ඉතින් මේක මම ඔහොම දීලා මම මේක activate කරගන්නවා. දැන් මට තියෙන මෙතන subscribe button එක add කරන්න. ඔයාලට පේනද මට මේ subscribe කියලා add වුණා. ඉතින් දැන් ඉඳන් මට මේකේ මෙන්න මේ කියන features ටික හම්බ වෙනවා. එකක් තමයි flow එකේ pro එක. ඒ කියන්නේ access an AI filmmaking tool custom built for VEO කියලා මෙන්න මේ ටික මේ feature එක මට හම්බ වෙනවා. ඊට පස්සේ මට 1000ක් හම්බ වෙනවා AI credits මේ එක වීඩියෝ එකක් build කරගන්න. සාමාන්‍යයෙන් අර voice එක දාලා අපි build කරනවා නම් වීඩියෝ එකක්, AI වීඩියෝ එකක් එහෙම build කරනවා නම් credit 100ක් යනවා ඒ build එකකට. සාමාන්‍යයෙන් තප්පර 8යි මේකේ වීඩියෝ එක create වෙන්නේ. ඊට එහෙම නැතුව කරනවා නම් අපිට යන්නේ පොඩි credit ප්‍රමාණයක්. ඒ කියන්නේ අපිට පුළුවන් ලොකු වීඩියෝ ප්‍රමාණයක් create කරගන්න මේ free හම්බෙන credit 1000න්. ඊට පස්සේ මෙහෙම යට තව ගොඩාක් features දාලා තිනවා. ඉතින් ඒව ඔයාලට මෙතනින් බලලා කියව ගන්න පුළුවන්. right. අපි එහෙනම් කෙලින්ම flow එකට යමු. හරි. මෙන්න මේ විදිහට අපිට මුලින්ම flow එකට ගියාට පස්සේ interface එක බලා ගන්න හම්බෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ වගේ විදිහට තමයි අපිට interface එක බලා ගන්න හම්බෙන්නේ.
ඔයාලට තියෙන්නේ ප්‍රොජෙක්ට් එකක් අලුත් ප්‍රොජෙක්ට් එකක් මෙන්න මෙතන ක්ලික් කරලා ක්‍රියේට් කරගන්න. දැන් මේ වෙනකොට මේ ප්‍රෝ කියන එක ක්ලික් කරොත් ක්‍රෙඩිට් 1000ක් තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතන අප්ග්‍රේඩ් බටන් එකේ බුවොත් මෙන්න මේ වගේ මාස 3කට තමයි මේ කවුන්ට් එක පෙන්වන්නේ. ඉතින් මතක තියාගන්න සල්ලි කැපෙන්න කලින්, ඒ කියන්නේ ජූලි 17 වෙනිදා වෙන්න කලින් මේක කැන්සල් කරගන්න ඔයාගේ ක්‍රෙඩිට් 1000 ඉවරුනාට පස්සේ. මම කැන්සල් කරන විදිහත් ඔයාලට පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. මුලින්ම ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන manage membership කියන එකට යන්න. එතන තියෙනවා පහළට ගියාට පස්සේ cancel membership කියලා එකක්. මේක ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් මෙතනින් cancel කියන මෙන්න මේ බටන් එකේ බුවට පස්සේ membership එක cancel කරගන්න. දැන් මම මේ වෙලාවේ මේක cancel කරන්න යන්නේ නැහැ. මොකද දැන් මේ වැඩේ මට ඔයාලට පෙන්වන්න ඕන නිසා. right. දැන් අපිට තියෙන්නේ මෙන්න මෙතන prompt එකේ ඔයාලට පේනවා මෙතන generate a video with text කියලා තියෙනවා. ඔයා මොකක් හරි දෙයක් මේක text එකක් ලිව්වොත් ඒ ලියන text එක අනුව video එකක් generate වෙනවා. මගේ අනිත් account එකේ මම create කරා මගේ channel එකට. මම ඔයාලට පෙන්නන්නම් ඒ account එකේ මම ඒ හදපු video එක කොහොමද prompt එක ලිව්වේ කියලා. හරි, මේ ඔයාලට පේන්නේ මම මේ වෙනකොට create කරලා තියෙන videos ටික prompt use කරලා මෙන්න මේක තමයි මම මගේ page එකේ share කරපු video එක. මම මේක ටිකක් ඔයාලට play කරලා පෙන්නන්නම් ආපහු. මේක තැටියක් කියලා කියන අපේ ලෝකය. බලන්න. මේක තැටියක් නෙවෙයි මෝඩයෝ. හරි, ඉතින් මේක create කරන්න පාවිච්චි කරපු prompt එක මම ඔයාලට පෙන්නන්නම්. හරි, මේ තියෙන්නේ මම මේකට ලියපු prompt එක. ඉතින් හරිම පුංචි දෙයක් තමයි මම මේක ලිව්වේ. මම මේක copy කරලා ඔයාලට පෙන්නන්නම්. මගේ අනිත් profile එකට ගිහිල්ලා කොහොමද මේක කරන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම prompt එක ලියලා තියෙන්නේ. A realistic cinematic video shot in a spaceship orbiting Earth. ඉතින් ඒකේ තේරුම තමයි space craft එකක් පෘථිවිය වටේ කක්ෂගත වෙන ගමන් තියෙනවා කියන එක. ඊට පස්සේ a background look like International Space Station. මේකේ background එක කියන්නේ ඇතුළ නිකන් අපේ space station එක. එහෙම නැත්නම් International Space Station එක වගේ කියලා මම කියලා තියෙනවා background එක ඇතුළ. ඊට පස්සේ මේක ඉන්නවා character එකක්. ඒ character එක ගැන මම පොඩි විස්තරයක් දැම්මා. එයාගේ space suit එකේ ශ්‍රී ලංකා flag එක තියෙනවා කියලා. ඊට පස්සේ මෙයා කියන dialogue එක මෙන්න මේ විදිහට type කරන්න ඕනේ. මතක තියාගන්න මේකේ සිංහල විදිහට අපිට එළියට ගන්න ඕනේ නම් අනිවාර්යෙන් වරහන් ඇතුලේ මෙන්න මේ ආකාරයට ඔයා type කරන්න ඕනේ. dialogue and actions කියලා දාලා එතන type කරන්න ඕනේ. අදාළ character එක දාලා වරහන් ඇතුලේ speaking in Sinhala clear and direct tone කියලා. එහෙම දීලා මෙන්න මේ විදිහට උඩු කොමා ඇතුලේ inverted commas ඇතුලේ අදාළ වාක්‍ය ඉංග්‍රීසියෙන් දුන්නට පස්සේ මේක automatically translate වෙලා සිංහල භාෂාවෙන් ඔයාලට වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් හරි සරලයි. මේ වගේ prompt එකක් ලියාගත්තොත් මීට වඩා prompt ලියන්න පුළුවන් ඇති ඔයාලට. ඉතින් ඔයාලට මේ කැමති විදියට මේ prompt එක ලියා ගන්න පුළුවන්. හැබැයි සිංහල වචන ටික ගන්න නම් එහෙම නැත්නම් සිංහලෙන් මේක කියන විදිහට හදා ගන්න ඕන නම් මෙන්න මේ වගේ prompt එක ලියන්න සිද්ධ වෙනවා. dialogue and actions කියලා දාලා වරහන් ඇතුලේ speaking in Sinhala clear and direct tone කියලා දීලා මේ වගේ ලිව්වොත් එහෙම prompt එක ලස්සනට අපිට හදා ගන්න පුළුවන් මේ වීඩියෝ එකට අවශ්‍ය විදියට. ඊළඟට මෙන්න මෙතනින් මතක ඇතුව සිලෙක්ට් කරන්න VEO 3 quality කියන එක. ඊට පස්සේ මෙතන දෙකක් අපිට ඕනේ නැහැ. එකක් දාගත්තා නම් ඇති එකපාරකට. හැබැයි මතක තියාගන්න මෙතනදී ඔයාගේ ක්‍රෙඩිට් 100ක් මේ වැඩේට යනවා. හරි, මම මේක ආපහු ඔයාලට ජෙනරේට් කරලා පෙන්නන්නම් මේක කරන්නේ කොහොමද කියලා. මම මෙතනින් මෙන්න මේ arrow එක ක්ලික් කරනවා. ඔයාලට පේන ඇති මේක ටිකෙන් ටික ජෙනරේට් වෙනවා. මේක සාමාන්‍යයෙන් ජෙනරේට් වෙන තප්පර නෙවෙයි ඇත්තම කිව්වොත් විනාඩි 2ක් වගේ කාලයක් යනවා. අපි බලන් ඉමු වීඩියෝ එක ජෙනරේට් වෙනකන්. හරි, දැන් ඔයාලට පේන ඇති වීඩියෝ එක ජෙනරේට් වුණා. දැන් අපි මෙතනින් ප්ලේ කරලා බලමු මෙයා මොකද්ද කියන්නේ කියලා. මේ තියෙන්නේ අපේ ලෝකය. තැටියක් කියලා කියන. බලන්න. මේක තැටියක් නෙවෙයි මෝඩයෝ. මේ තියෙන්නේ අපේ ලෝකය. තැටියක් කියලා කියන. බලන්න. මේක තැටියක් නෙවෙයි මෝඩයෝ. හරි, අන්න එහෙම තමයි මේක ජෙනරේට් කරගත්තේ AI වීඩියෝ එකක් විදියට.
ඉතින් මෙන්න මේ වගේ තමයි මේ AI වීඩියෝස් ක්‍රියේට් වෙන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති සෝෂල් මීඩියා වල ඕන තරම් මේ වගේ දැන් AI වීඩියෝස් තියෙනවා. ඉතින් මේක කරන්නේ මෙන්න මේ වෙබ්සයිට් එකෙන්. ආපහු මම ඔයාලට පෙන්නන්නම් මේ ප්‍රොම්ප්ට් එක ලියපු විදිය. මෙන්න මේ විදිහට ප්‍රොම්ප්ට් එක ලියාගත්තොත් ඔයාලට පුළුවන් මේ විදිහට මේක ජෙනරේට් කරගන්න. ඉතින් මෙතන මේ VEO3 කියන quality එකෙන් කරොත් තමයි ඔයාලට voice එක එළියට ගන්න හම්බෙන්නේ. voice එක තියෙන එකක් විදිහට ගන්න හම්බෙන්නේ. එහෙම නැත්නම් normal video එකක් create කරගන්න නම් ඔයාලට පුළුවන් මෙන්න මේ පළවෙනි එක. එහෙම නැත්නම් VEO2 කියන එක select කරන්න. මේක select කරාම voice දෙන ඒවා එච්චර අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. මෙතන credit 10ක් තමයි මේකට වැය වෙන්නේ. එතකොට videos ගොඩක් ඔයාලට නිර්මාණය කරගන්න පුළුවන් pro version එකට. දැන් ඔයාලට පේනවා ඇති මගේ credit 100ක් ගියා මේ video එක create කරන්න. තව credit 900ක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස්ම ඔයාලට පුළුවන් 10ක් හදාගන්න මේ credit 1000 ඇතුළත. හරි. එහෙම නැත්නම් normal video එක අපි දැන් create කරලා බලමු. මම දැන් මෙතන type කරනවා normal video එකක්. ඒ කියන්නේ voice නැති එකක්. අපි බලමු එකක් හදාගන්නේ කොහොමද කියලා. මම නිකන් මෙන්න මෙහෙම දෙයක් ලියනවා. හරි. දැන් අපි බලමු අපිට හම්බෙන්නේ මොකක්ද කියලා මේ ලියපු prompt එකට. මම පොඩි සරල prompt එකක් ලිව්වේ. ඉතින් බලමු මේකෙන් අපිට මොකක් හම්බෙයිද කියලා. හරි. දැන් ඔයාලට පේනවා ඇති මට මේ වෙනකොට මම ලියපු prompt එක අනුව මට ඇවිල්ලා තියෙනවා වීඩියෝ එකක් create වෙලා. අපි play කරලා බලමු මේක. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ flow කියන AI video build එක පාවිච්චි කරලා videos නිර්මාණය කරන්නේ. මේ වීඩියෝ එකෙන් ඔයාලා යම්කිසි දැනුමක් ලබා ගත්තා නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරන්න. ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්. මේ තියෙන්නේ අපේ ලෝකය 30ක් කියලා කියන. බලන්න. මේක 30ක් නෙවෙයි මෝඩයෝ.